Hello guys, welcome to my YouTube channel. ඉතින් ගොඩක් කලින් ඉඳන් vlogs edit කරලා දාන්න කියලා හිතන් ඉන්නවා. මාගාව ගොඩක් තියෙනවා vlogs. ඒ වුණාට edit කරලා YouTube දාන්න බැරි වෙලා තියෙනවා. ඉතින් අද අපි යන්න හදන්නේ කුලියා පිටියට. ඔන්න දැන් මං කිව්වා කුලියා පිටියට යන්න කියලා. ඒ තමයි වගේ A levels කරපු සිංහල කරපු බැද්දේගමින් නාට්‍යයක් හදලා තියෙනවා. ඒක බලන්න තමයි අපි යන්නේ මේ. ඉතින් ඔයාලත් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න බලමු අපි කොහොමද මේ ගමන යන්නේ කියලා. ඉතින් guys මගේ හෝම් ටවුන් එක තමයි පුත්ලම්. ඉතින් පුත්ලම් ඉඳන් තමයි යන්නේ කුලියා පිටියට. ඉතින් කුලියා පිටියට යද්දී අපි තිල්ලඩි සෙට් එකෙන් අපි තෙල් ගහ ගන්න යන්නේ. ඒකේ ෆුටේජ් එකක් තමයි තියෙන්නේ. ඉතින් අපි තෙල් ගහගෙන ඊට පස්සේ අපි කුලියා පිටියට යන්න තමයි හදන්නේ. ඔයාලට පේන්නේ නැති මේ කොච්චර පරණ vlog එකක්ද කියලා. මේ අපි ඒ දවස්වල තෙල් ගහනකොට අතේ QR code එකක් තියෙනවා. මේ මොනවාද ඒ තරම් මේක පරණයි. මට මේ දවස්වල එනකල් දාන්න බැරි වෙලා තියෙනවා. ඉතින් බලන් ඉමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට. ඉතින් guys ඉස්සරහට දිගටම පාර සහ වටපිටාව තමයි තියෙන්නේ. ඉතින් මම ඔයාලට ෆාස්ට් ෆෝවර්ඩ් කරලා පෙන්නන්නම් යන අතරතුරදී විශේෂ දෙයක් තිබ්බොත් මම කියන්නම්. ඉතින් ඔයාලා වීඩියෝ එක බලන් යන්න. ඉතින් guys අපි යන අතරතුර මට මතක විදියට වෑන් එකක් මේ ඇක්සිඩන්ට් වෙලා තිබ්බා. මම හිතන් කානුවකට ගිහිල්ලා මම හිතන් නිින්ද ගිහිල්ලා වෙන්නේ නැති කොහොම හරි ගිහිල්ලා තාප්පෙත් වද්දගෙන තිබ්බා. ඉතින් අපි දෙන්න කාලා තිබ්බෙත් නෑ. ඒ හින්දා මේ හලාවතට ටිකක් කලින් අපි පොඩි රෙස්ටුරන්ට් එක නවත්තලා උදේට කන්න තමයි බැලුවේ. ඉතින් අපි උදේට කන්න ගත්තේ මේවා තමයි පේස්ට්‍රි දෙකයි, කිඹුල බනිස් දෙකයි, ටී දෙකයි. ඉතින් ඔක් කාලා තමයි අපි ගියේ. ඉතින් ඊට පස්සේ නැවතත් ගමනේ තමයි යනවා ඉවරකුත් නෑ. ඉතින් දිගටම බලන් ඉන්න. ඉස්සරහට ලස්සන නාට්‍යකුත් ඔයාලට බලන්න පුළුවන් වෙයි. අපි ඒකෙන් හම්බෙමු. අන්න guys අපි හලාවත ටවුන් එකට ආවා. ඉතින් මට මතකයි A levels කාලේ එහෙම හලාවත ටවුන් එකේ එහෙම ක්ලාස් ගියා සෑහෙන්න අපි. ආව ගියව නගරයක්. ඉතින් මේ හරි සුන්දර මතක තියෙනවා. ඉතින් ඒ කාලේ මතක් වෙනවා හැම වෙලාවෙම ටවුන් එක මැදින් යනකොට. ඉතින් ඉස්සරහට බලන්න අපි යන විදිය කොහොමද කියලා.
ඉතින් ගයිස් ෆයිනලි අපි තැනට ආවා. අපේ සර්ගේ කටවුට් එකකුත් පේනවා. ඒ වගේම බැද්දේගම කියලා පොඩියට මේකකුත් දාලා තියෙනවා. එතකොට දැන් මේ කල්පනා කරන්න අපි මේ පාක් එකේ නවත්තනවාද නැත්නම් පාරේ නවත්තනවාද කියලා. ඊට පස්සේ කමන්නේ කියලා පාරේ පොඩ්ඩක් ඉඩ තියනවා කියලා ඊට පස්සේ එතෙන්ට ගිහිල්ලා අපි දැන් මේ පාක් කරන්න තමයි හදන්නේ. ඉතින් ගයිස් අපි වාහනේ නවත්තලා ඉතින් අපි මේ යන්නේ ඔය තිබ්බේ සිංහල කියලා ගහලා චාමිකර ජයසිංහ තමයි මගේ ඒ ලෙවල්ස් වලට මට සිංහල උගන්වපු සර්. ඉතින් හරිම හොඳ නිහතමානී ගුරුවරයෙක්, හරිම ලස්සන මිනිසෙක්. ඒ වගේම තමයි තිබ්බේ සර්ගේ වාහනේ මට ඒක කියන් යන්නේ. ඉතින් මේ තමයි එතන තිබ්බ වටපිටාව. ඉතින් සර් එළියට එනකොටම ඒ වෙලාවේ නම් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. සර් අඳුරගෙන එන සතුටු වුණා. සර් හම්බෙලා කතා කරන එකක් තියෙනවා අන්තිමට මම මේ වීඩියෝ එකක් දාන්න. ඊට පස්සේ අපි මේ එන්ට්‍රන්ස් වෙනවා ඒ හෝල් එක ඇතුළට. ඉතින් වේලර්ස් ළමයි ගොඩාක් ඉන්නවා. ඉතින් අපිටත් මතකයි ඒ දවස්වල සර් පැද්දේගම මෙහෙම කරාට ඊට කලින් අපේ බැච් එකේ ඉන්නකොට අපිට ගුත්තිල වෙන නද ඔය විදියටම මේ කරා. ඉතින් මේ හෝල් එකටම ඇවිල්ලා අපි පිටිපස්සේ එහෙම යාළුවොත් එක්ක පිස්සු නටනට මට මතකයි සචින්ලා ඊට පස්සේ කවිෂලා ඉතින් ඒ කට්ටියත් එක්ක විහිළු කර අපි හිටියා. තව යාළුවෝ ගොඩක් ඉන්නවා ඒ වගේ. ඉතින් හැමෝම එක ඉතින් සතුටින් හිටිය කාලයක්. ඉතින් හරි ලස්සනයි. ඔයාලට ඊළඟට පෙනෙයි මේ සර් ඇවිල්ලා කට්ටියට එක්ස්ප්ලේන් කරනවා ළමයිට කොහොමද නාට්‍යයක් රස වින්දනය කරන්නේ, කොහොමද නාට්‍ය හරියට බලන්නේ කියලා. ඉතින් ඒ කාලේ අපි ඒ ලෙවල්ස් ක්ලාස් එකක්දිත් ඒ සර්ගේ තිබ්බ ඒ හඬමයි ඒ රහමයි තාම තියෙන්නේ. ඉතින් ඒ ලස්සන විදියට තාම ළමයිට උගන්වනවා. ඉතින් මේ බලන්න මම ඩිස්ටර්බ් කරන්නේ නැහැ කට්ටියට. ඔයාලා රස විඳින්න සර්ගේ කතාව අහන්න. ඊටු ටික මේ අපි කතාවත් එක්ක යමු. ඊට පස්සේ එන දරුවන්ට කියන්න. හරිද? මේ අන්ධකාරයෙන් දැන් කතා කරන්න මාව අවශ්‍ය නැහැ මොන මාව පොඩ්ඩක් එනුවත් කමකුත් නැහැ. මේ වෙන කාරණාව මෙන්න මෙච්චරයි. එකක් තමයි අපේ වර්තමානිකව ගොඩක් කලාව අපි නාට්‍ය බලලා නැහැ. ඔබ මේ ඉන්නේ නාට්‍ය ශාලාවක නෙමෙයි. මේ ඉන්නේ දේශන ශාලාව. හැබැයි මම මෙතන ඉඳලා ඔබට මේ කරුණු කාරණා කීපයක් කියනවා. මොනින් අහගන්න ඔබ නිශ්ශබ්දයි. කොහොමද අපි නාට්‍යයක් වින්දනය කරන්නේ කියන කාරණාව කියනවා. මේ ඒකට මට මේක ඕනෙත් නෑ. ආව එනවද? හරි තෝතේ. එහෙම බලමු. මම පටන් ගන්නවා මෙන්න මේව. පටන් ගන්නේ දොර ගාව ඉඳලා මට විශ්ම බෑග් එක දෙන්න. තෝතේ මම පටන් ගන්නේ දොර ගාව ඉඳලා නාට්‍ය බලන්න එනවා. කාන්තා බෑග් එකක් විතර දෙපා. හරිද? ආවා මෙන්න ඉන්නවා ගේට් කීපර් ටිකට් එක ඉරුවා ඉතුරු කැල්ල දුන්න මේවා සමරු අපි දුන්නේ නෑ. සමරු කියලා කියන්නේ කාලෙක පස්සේ මතක තියාගෙන තාක්ක දාගෙන ඇරි දාගෙන එමු. එතකොට එහෙම ආවා ඔන්න මෙතන කම හරි මේ හරි මම ආවා මම එක සල්ලිකාරයෙක් එකේ මැදට කරන් තියන්නේ. බලුවා ඉමීට වාඩි වුණා. ඒ ඔඩියන්ස් එක සතුටු දාන්නේ නේ. ඔව් වාඩි වුණා. දැන් වාඩි වෙන්න. එයා පැත්තේ ඉන්න අඳුරනවා. අඳුරන අතරින් අඳුරනවා කොට නැගිටලා කරන්න පේන නිසා අඳුරනවා. හැබැයි එච්චරයි. හලෝ කොහමද? අම්මේ ඉන්නේ. ඈ දේන කාණේ ඉන්නේ. හරි පොඩ්ඩක් අපි සිග්නල් එකක් දුන්නා එච්චරයි. වාඩි වෙලා ඉන්න. දැන් මම නැගිටින්න වෙන මොකටවත් නෙමෙයි. මේන්නේ. මේක පැත්තකින් ඉන්න. වතුර බෝතල් කියන්නේ. වතුර බෝතල් දෙන්න ගමන්නේ ආපිට නම් චව් චව් කරලා කන්නේ නැහැ. ඒක කියන්නේ හැබැයි නාට්‍ය ශාලාවට සමහර නාට්‍ය ශාලාවලට මොනවා හරි අරන් යන්න දෙනවා. මේ වගේ ශාලාවට අරන් යන්න දෙන්නේ නැහැ. හරි. කොහොම හරි දැන් ඔන්න අපිට ආහාරය ගහන එකක් නෑ. එනම් අරෙන් බෙල් එක ගහලා තමයි අතට ගන්නේ.
අපිට මේ පාර බලන්න බැලලා කරලා වැස්ස. අපි අතුලේ. හරිද? ඊට පස්සේ නාට්‍ය පටන් ගන්න විනාඩි 5ක් තියලා රීම් බෙල් එක ගන්නවා සෙකන්ඩ් බෙල්. සෙකන්ඩ් බෙල් එක යනවා අර කලර් ලයිට් තමයි කහ පාට වැටෙනවා වගේ. අපි රෙඩි වෙනවා නාට්‍ය බලන්න. ඒ නාට්‍ය බලන්න රෙඩි වෙනවා කියලා කියන්නේ ඔන්න වතුර විදුර පැත්තකින් තිබ්බා. හරි වටේ පිටේ අය එක නිශ්ශබ්ද වුණා. ඔබේ අන්තිම දුරකථනය සයිලන්ට් මෝඩ් දාගත්තා. හරි සයිලන්ට් මෝඩ් දාගත්තා. ඊට පස්සේ අපි ඒක සමාධි නාට්‍ය බලන්න චිත්‍රපටි වගේ නෙමෙයි නාට්‍ය කියලා. නෝඩ අපි උණු කෑ ගහන්නේ නාට්‍යයේදී එක එකව වෙන්න පුළුවන්. උදාහරණයක් කේන්ද්‍ර පොඩ්ඩ බඳින්න පුළුවන්. හරි මේක නේ. ඒ වුණා කියලා ඉති ගහන්නේ ඌ කියන්නේ නෑ. නාට්‍ය සමහර තැන්වල මිනිස්සු ඒ කියන්නේ එහෙම වුණාම අනිත් අයට එක බාධාවක් වෙනවා. එතකොට අපි තුමු මේ විතර පෙන්නන ඉස්කෝලයක්. ඉස්කෝලයක් නම් ස්ටේජ් එකේ 4 දෙනෙක් ඕන රඟපාන. කවුරුත් කෑ ගහලා නැහැ ඉස්කෝලේ ඉන්න 4 දෙනා. මොකද නාට්‍ය ප්‍රේක්ෂකයන්ෝ නාට්‍ය රසිකයන්ෝ විදග්ධ දැනුමක් සහිත කෙනෙක්. එයා ටෙලි නාට්‍ය රසිකයෙක්. සේවනත් එතකොට මනමේ නාට්‍ය 4යි හිටියේ. ප්‍රේමතෝ ජාති සෝකෝ ටිෂු 4යි. 4ට මේ 500 කියනවා. 504යි. ඒක තමයි ස්වභාවය. එතකොට ඒක අපි එහෙම එක විද ගන්න. එහෙම වෙලා සමහර නාට්‍ය ඉන්ටර්වල් එකක් ගන්න. එතකොට ආයෙත් ලයිට් එක පත් වෙනවා. ඒත් අපේ මේ වටේ ලයිට් අපි ඔෆ් කරන්නේ නැහැ. එතකොට මේ සාමාන්‍ය හෝල් එකක තිබුණ මොකද එක්සිට් එක දාලා තියෙනවා. ඒ යන්න පුළුවන්. මේක යන්න එහෙම බෑ. හරි. එතකොට ඒ ඉන්ටර්වල් එකට ගියා ආයෙත් ක්‍රැබ් බෙල් ගැහුවා ආයෙත් එන්න ආවා. හරි. මොක තමයි සාමාන්‍ය ස්වභාවය නාට්‍යයක. එතකොට ඒක ඉවර වුණාට පස්සේ යවලා කියතෝ එතකොට පුතා මේක මේ සම්ප්‍රදාය මම මේ කතා කරන්න ගියේ කීප දෙනෙක් මට කිව්වා මේක කරුණා කරලා කියන්න. ඉතින් නාට්‍ය කරුවන් කීප දෙනෙක් වගේ කරුණා කරලා කියන්න ඔබ මම ඒකයි මෙතනට විශ්වාස ගන්න වැඩිම රෝ එකක් දුන්නේ 20 20 මේ හැමදාම යනවා. ආට් වලින් පාඩම් නැහැ. 20 20 අතර එහාට 20 25 පෙරම නම් විතර ගන්න බෑ. දැන් 25 අය නෑ. 25 අය නෑ. ඒම හේතුව තමයි ඕගොල්ලන්ට ඒ රසිකත්වයේ ගේන්නේ. දැන් ඊළඟ කාරණාව මේ අද යන්නේ මොකක්ද කියන එක මම ඔබට කියන්න ඕනේ. මම ඒක දැන් ඉතින් කියන්නේ. හරි. දැන් අද දවසේ අද වැඩසටහන නාට්‍යයක් නෙමෙයි. හැබැයි ඒකේ නාට්‍යයක් නම් මේ ප්‍රොජෙක්ටර් පාවිච්චි කරන්නේ නෑ තාම. අපිට එක කාලෙක වෙනස් වුණා. දෝටි නාට්‍ය සංකල්පයේදී සර් මේ පිටිපස්සේ තියලා ආවා. ඉන්ද්‍ර සභාවේ නාට්‍ය කණ්ඩායම මෙහෙම තියලාගෙන ආවා. ඒ සම්ප්‍රදාය නෙමෙයි. දැන් මෙහෙම එකක් ඔබ දකින්නේ නෑ. කවදාවත් දැකලා නෑ. නිසා මේ ප්‍රොජෙක්ටර් පාවිච්චි කරන්නේ නැහැ තාම ලංකාවේ නාට්‍යෙ. ඒක ඒ නිසා මේක නාට්‍යයක් නෙමෙයි. අපි බලාපොරොත්තු වුණා අහගන්න පුතාලා අපි බලාපොරොත්තු වුණා මේ නාට්‍ය කණ්ඩායමේ අය මයික්‍රොෆෝන් පාවිච්චි කරන්න. හැබැයි මේ ආධුනික නළුනිලියන් අවසන් වශයෙන් කිව්වා ඊයේ රාත්‍රියේ නමුත් මේගොල්ලෝ මහන්සිලා නෝනවා නැහැ සර් අපිට මයික් පාවිච්චි කරන්න නැහැ කියලා. ඒ නිසා කෙරෝල්ටම ඇහෙන්න කතා කරනවා. අන්න ඒකයි මෙතන විශේෂත්වය. ඇහෙන්න කතා කරනකොට ඔබ හීනෙට හරි කතා කළොත් අනිකාට බාධාවක් වෙනවා. මම දන්නවා ඔබ එහෙම කරන්නේ නැහැ කියලා. හරි. ඒත් එක්කම මේකේදී අපි පාවිච්චි කරනවා පූර්ණාංගය. පූර්ණාංගය වල දැන් දෙකම සම්බන්ධ නොවන එකක් වෙන්න පුළුවන්. ඒක එකට ගැළපීමක් විතරයි. ඊට පස්සේ ආයෙ පාවිච්චි කරනවා වීඩියෝස්. ආයෙ අපි පාවිච්චි කරනවා සජීවී රංගනය. ඔය කාරණා කීපයක් පාවිච්චි වෙනවා. ආවනම් චාන්ද්‍ර ජයසිංහගේ දේශනයක් අහන්න එකක් තියෙනවා විනාඩි 10ක්. එනිසා මේ ඔබට මම හිතන්නේ
බොහොම ස්තුතිවන්ත වෙනවා ලංකාවේ සමාජ ජාල කණ්ඩායම් වලට. ෂෙයාර්ස් ගත්තාම ඔක්කොගේම ලක්ෂයක් විතර. views ඔක්කොම ෂෙයාර් නෙවෙයි views ඔක්කොම ලක්ෂයක් විතර. එක පෝස්ට් එකක් 10000 25000 ෂෙයාර් වෙලා තිබුණා. මේ views කියලා තිබුණා. ඒතකොට ඔක්කොම මේ ISK ආයතනයේ නමත් එක්ක ලක්ෂයකට එහා views කියලා තිබුණා. ඒකට මේ හැම එකෙම අපි කිව්වේ බලන්න බෑ නම් එන්න බෑ කියලා. ඔබ දැක්කත් දන්නේ මගේ නමවත් තිබ්බ හොයන්න. කොහොම චූටියට තිබ්බේ. මගේ ෆොටෝ එකක් තිබ්බේ නෑ. හරි? එසේනම් එච්චරයි. කොහොම මේකේදී පොන්තේ පහන් පත්තු කිල්ලි නැහැ. ආරාධිතයන්ට කුමාරසිංහ සර් ආදර ප්‍රධානියා එතුමා කිව්ව සර් මට කිව්වා සර් අපි දාමු පොඩු දාමු කියලා. අපි කටු සමුනවාස බැලුම් කරලා ඉන්නවා. නාට්‍යයකදී උස් පහත් අය නැහැ. අපි ඔක්කොම එකලා වෙන්නේ. නිසා මේ වෙන ආසන නැහැ. විද්‍යාපතිතුමාලා එනවා, ටීචර්ස්ලා එනවා. ඔක්කොම එක ලෙවල් එකේ. ඒ නිසා පිටිපස්සේ අයත් ඉස්සර අයත් එක ලෙවල් එකේ දිනනවා නම් පුතා එක ලෙවල් අර අන්තිම කවිය නේද? ආ? උත්තර මසංගය අවසාන කවිය වගේ වෙන්න බෑ මේක. අපි ඔක්කොම එක ලෙවල් නම්. එහෙනම් ඔබ කෙරෝලෙම ඉන්න කෙනාගේ தත්ත්වය නම් අපි ඉස්සරහ කෙනාත් කියලා දෙන්න. ඔබ හැමෝගෙම වාක්‍යම තමයි ඒක වින්දනය කරන එක අපූර්වයි. කොහොම ස්තුතිවන්ත වෙනවා ISK ආයතනාධිපති වගේ මේ මෙච්චර කතා කරන්නේ මම. ISK ආයතනාධිපති කුමාරසිංහ සර් අපේ ප්‍රධානියා මේ පහසුකම් ටික දීලා මට මොකද මම හිතුවා මේ වැඩේ කරද්දී පළවෙනි choice එක උනේ ISK කරනවා කියලා. ඒ නිසා බොහොම ස්තුතිවන්ත වෙනවා දෙක මේ ඉස්සරහින් ඉන්නේ ISK ගේ අනිත් සිංහල සර්. හරි. කුලියා පිටි බොහොම ස්තුතිවන්ත වෙනවා සරස්. අද උදෑසන අද කාලයකට පස්සේ අද දවසේ හම්බෙන්නේ ගුරුවරුන්ට මේ සෙමින එකක් දාගන්න. නම් වශයෙන් කියන්නේ නැහැ කුලියා පිටියේ සිංහල ගුරු බහුතරයක් ප්‍රධාන අය බහුතරයක් හලාවත නාත්තන්ඩිය ඒ ඔක්කොම සිංහල බඳිනවන්තෝ ස්තුතිවන්ත වෙනවා මෙතන හිටියත් නැත. එතකොට ඒ නිසා ඒත් එක්කම පාසල් මට්ටමින් ලබා දුන්නා වූ සහයෝගයට මොහොත පොත් ආවරණය WhatsApp ආවරණය මේ හැම එකටම ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි. එසේනම් ට්‍රැඩිෂනල් ඔයිල් ලැම්ප් නැත. ඒ මොකුත් නැහැ. අපි හරියට 9යි වෙලාව අපිට ආරම්භ කිරීම. මොකද මේ ශාලාව විනලා ඔබ මේ විදේශ අයින් කරලා වෙලාව තියෙනවා. ඒක අයින් කරන්නේ නැත්නම් මේ දෙකට නැති වෙනවා. ඉතින් අපි උත්සාහ කරනවා 9ටම ආරම්භ කරන්නට. සමස්ත වෙලාව පැය 2:00 විතර ප්‍රමාණයක් යනවා. මේ වැඩසටහන. ස්තුතියි. හයි. මරුවගේ අත්තේ පනි හරි කියා මරුවගේ අත්තේ පනි අසාදා මම මේ ඔන්ලයින් යන්නේ මේ බස් එකට සල්ලි දෙන්න ඕන හින්දායි මේ ගෙදර අමතර වියදම් වැඩි හින්දා කොටින්ම කියනවා නම් ඉතින් මේ රටේ තියෙන උද්දම්නේ හින්දානේ කොයිති අපේ තාත්තලට වගේ බලපෑම් ඒත් අපේ තාත්තත් හරියට අර 70 ලක්ෂෙන් ඉතින් පාඩමේ ඉන්නේ මේ කවුදනේ 70 ලක්ෂයක පාඩමේ ඉන්නේ මේ ඔයාලා දන්නවනේ කවුද පිලෝරිස් වගේ මේ හින්දා කියන්න බෑ ඒ කඩතරට
ටික නම් දැන් ඔක්කොම ඉවරයි. අද අපේ සර් කරනවා කිව්ව පාඩම තමයි පැත්තේ ගම. මොකද්ද පාඩම? පැත්තේ ගම. මට මතකයි පැත්තේ ගම පාඩම ගැන YouTube එකේ වීඩියෝ එකක් තිබ්බා. අපි ඒක බලලා එමුකෝ. අතර එක චරිතයක නම හරි වෙනස්. සිලින්දු. මේ සිලින්දු කියන නමම ගත්තහම කතුවරයා ඒකට වැඩි කැමැත්තක් තිබුණ වගේ හිතෙනවා. සිලින්දු වෙනස් කෙනෙක්. සිලින්දු හැමෝම තෝරාගත්තු බැද්දේකම ගොවිතැනට වඩා ඔහු කැමති උනේ බැද්දේකම අපිට තියෙන කැලෑවේ දඩයන් කිරීම. ඒ නිසා හැමෝම කරන දේට වඩා වෙනස් දෙයක් කරනකොට එයාට කියන්නේ පිස්සා කියලා. හැමෝම කරන දේට වඩා වෙනස් දෙයක් කරනකොට එයාට කියන්නේ පිස්සා කියලා. ටිකක් පිස්සු කියලා. එතකොට එයා කරන්නේ දඩයම නිසා ආ පිස්සු වැද්දා වෙනවා. නැත්නම් පිස්සු කොටියා වෙනවා. පිස්සු වැද්දා. පිස්සු කොටියා. කැලේට බයයි. හිතන්න පුළුවන්. පිස්සු වැද්දා පිස්සු කොටියා කැලේට බයයි. බයයි වගේම කැමති. කැමති බයයි. ආසයි බයයි. ඒක වෙන්න පුළුවන් දෙයක්. ගැඹුරින් හිතන්න. සිලිඳුගේ චරිතය මතු කිරීම සඳහා වෙනත් දඩයක්කාරයෙක්ට කතුවරයා කියනවා. ඔහු නම් කැලෑවට බයයි. කැලෑව කියලා කියන්නේ මොමඩ තිරසනු ටිකකුයි ගස්කොළන් ටික විතරයි කියලා තමයි ඔහු කියන්නේ. එහෙම කියපු දඩයක්කාරයාගේ ඇටකටු ටික, අලි පොඩි කරපු ඇටකටු ටික හමු වෙනවා මාස ගානකට පස්සේ. එක පැත්තකින් කැලෑවේ තියෙන විය මතු කරන අතරම සිලිඳුගේ චරිතය මතු කිරීමට මේ සිදුවීම හේතුවක් වෙනවා. ඊට පස්සේ සිලිඳුගේ ප්‍රකාශය. සිලිඳු කියන්නේ මොකක්ද? සිලිඳු කියන්නේ මම බයයි කැලෑවට. හොඳින් කල්පනා කරන්න. සිලිඳුගේ බය මොනකටද කියලා. තනි අලියට නැහැ. සතෙකුට නැහැ. කැලෑවට. මොකද්ද කැලෑවට තියෙන බය? කැලෑව කියලා කියන්නේ බය සහිත තැන. කැලෑව කියලා කියන්නේ පසුපසින් එළවන තැන. හමා යන තැන. දුර්වලයාව හැමතිස්සෙම පීඩාවට ලක් කරන තැන. සමස්ත නවකතාව කිව්වොත් සිලිඳුගේ බය පැහැදිලි වෙනවා. සිලිඳුගේ ජීවිතය ගත්තහම සිලිඳුගේ පස්සෙන් හැමෝම එළෙව්වා. පුළුවන් තරම් මිනිස්සු එළෙව්වා. පුංචි මැනිකගේ ජීවිතේ පස්සෙන් හැමෝම එළෙව්වා. පුළුවන් තරම් මිනිස්සු එළෙව්වා. හිමිහාම ජීවිතයත් එහෙමයි. සිලිඳුගේ මේ වචනවල තියෙන්නේ නිකම්ම නිකන් උඩු පෙළ අරොත් නොවන වග ඔබ ඉගෙන ගන්න. රොකුණ මහා ඌරක් තීරිය තුරු නැගුවොත් අල්ලු ගහ මඩ කරගත්තා. මයි කෑගග කවුද හිටපු යකින්නියෝ දිහා ඇගාගෙන හිටියා. කෑගග කවුද හිටපු යකින්නියෝ දිහා අල්ලාගත්ත ඌරු පැටියගේ අම්මා මහීරි. විමට බෑගම් යකින්නි. ඔබ ඒ දතුත් නැදීරියෙක්ට ඔය තරම් බයද? විමට බෑගම් යකින්නි. ඊට පස්සේ කොටි දෙන්න hina වෙලා ඌරු පැටියා මැරෙන තුරු දෙපෙල්ල විකුවා. අම්මා ඔබ
අප්පයි තියන දිහාක ඵලයන්. මගේ ගුහාවේ පැටව දෙන්නෙක් ඉන්නවා මං කෑම හොයාගෙන නතුරු බලාගෙන. දැන් තමයි ඇයි මේ කෑ ගහන්නේ? මුචි මෙලික. පුංචි මැනිකේ? ඒ කවුද මාමානේ? මගේ පුංචි මෙලික නෙවෙයිද? මම්මී මොනවද කියවන්නේ? මම අලීෂා. පුංචි මැනිකේ? එහෙමයි කොහෙද මාමේ දැන්? මලීෂා, අනීෂා, ඉමේෂා, ඒෂා, මේෂා මිසා. පුංචි මැනිකේ? හැබැයි මාමේ අපේ බැද්දේගම පොතේ නම් හිටිය පුංචි මැනිකේ කියලා කෙනෙක්. ඒත් මේ 20යි 23නේ. ඊට අවුරුදු 110කට ඉස්සර කතාවක නම් පුංචි මැනිකා කියලා කෙනෙක් හිටියා. බැද්දේගම පුංචි මෙලික. මම බැද්දේගම පුංචි මෙලික තමයි හොයන්නේ. ඒක යන්නේ දීපක් හොයාගෙන. ඒකිට මාවම තක වෙන්නේ. ඒකිට මාවම තක වෙන්නේ. බබුල්? අනේ මාමේ මාම කොහොමදනේ බබුල්ම දන්නේ? මේ අර බැද්දේගම සිට කඩවසම්ම කෙනානේ. මේ වයස අවුරුදු 21යි පුංචි වෙනකෙක් හාදරෙද්දී. මේ මාමේ මාමා කොහොමද බබුල්ම දන්නේ? මන්නු දන්නවා බබුන්ව. අපරාධයකගේ හුස්ම ගියා මහවුලු ගෙදර. මැරෙන්න හිටපු මම තාමත් ජීවත් වෙනවා. පුංචි මෙලිකා මට බබුන් ඕනෙමයි කිව්වනේ. පුංචි මෙලිකේ උඹට තිබුණේ හරි කෙටි අපූ සුන්දර වසන්තයා. මාමා ඔය කියන පුංචි මෙනිකා මම පෙන්නන්න. මාමා කියන පුංචි මෙනිකා අපි බලමුද? මාමේ අර ඔය බලා ගන්නකෝ. මේ එක නෙමෙයි මාමේ. මේ මාමා කොහොමද ඔය හැටි බබුල්ල දන්නේ? නෑ මක්වේ පුංචි මෙනිකාව දන්නේ. මේ මම නම් මේ දන්නේ උසස් පෙළ තියෙන උන්ට. මාමා උසස් පෙළ කරන කාලෙත් තිබ්බ බැද්දේගම නව කතාවද? නෑ මේ මාමට ඔය තරම්ම මතක. ඔල වෙලක් කිව්වා. මන් දන්න වෙලක් නෑ පුංචි මෙලිකා. මගේ පුංචි මෙලිකා හොයන්නේ. මට තියෙන මේකත් කුමන. ඒ කිතාම බලාගෙන ඉඳන් ගෙදරනක. හරියට අර පුංචි කාලේ වගේ. කිතාමත් බලාගෙන. මං එනකම් බලන් හිටියා වගේ. අනේ මටම තේරෙන්නේ නෑ මාමේ. මාමා කැමති නම් අපි බලමු. අර පුංචි මෙනිකාව සිරිඳු වඩා ගන්න එක. මේ පුංචි මෙනිකා පොඩි කාලේ. මාමේ අපි බලමු. නෑ මම වෙන්න බෑ. පුංචි මෙලිකා
මට තේරුන්නේ නැහැ හාමුදුරුවනේ. බැල්ලොන් ගහන්න අරින්නේ නැහැ. ඔබට ඒක තේරුණාද? ඒ වෙනුවට ඔබ ඉතල ගෙදර තියා ගන්නවා. එසි අවුරුද්දක්. විසි අවුරුද්දක්? ඔව් විසි අවුරුද්දක්. ඔබට ඒක තේරුණාද? මේ අද ඉස්කෝලේ කරපු ටිකම නේ මාමි. ඉන්නකෝ. අප්පොච්චි
තඩි බාලා මගේ පුංචි අප්පුව මරලා දැක්කද මුස්සගෙන ආවා ගලවල උඹලගේ බෙස් මූණු අප්පච්චි 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 අඬන්න එපා අප්පච්චි අන්තිම වතාවට දැක්කේ අප්පච්චිගේ කඳුළු අඬන්න එපා අප්පච්චි අඬන්න එපා අප්පච්චි ආයි මම අඬන්නෙත් නෑ නංගි මොනවද පාරා තාපසයන් වහන්සේ කියනවා කරේ යක්ෂය මෙලඩාට දිස්ටිලහාගෙන ඉදීම ඇත්තක්ච කියලා ඔහොම බලවත් යක්ෂයෙක් මෙහෙම වෙන්න හේතුව මේ මිනිහා ඔහොම මෝඩ මිනිහෙක් තාපසයන් වහන්සේගේ හිතට තවත් මිනිහෙක් ඇවිත් තියෙනවා එයාගේ මූණේ තුවාල කැනල් තියෙනවා එක ඇයි තියෙන්නේ එයා පෙදරාල කෙනෙක් මන්ත ශාස්ත්‍රය ගැනත් තාක්ෂයෙන් ඒක හැක් තියෙන මිනිහා එයත් එක්ක තරහ මොකක්ද කියා උඹ මට කීවේ නැහැ තාපසයන් වහන්සේට උන්වහන්සේගේ නුවණින් පෙනුණා ඒ එක ඇහැ තියෙන මිනිහා හැවිදින් කීවා අට නොබේ දුවදියන් කියා නමුත් එයා එකට ඉට දුන්නේ එන්න එක ඇහැ තියෙන මිනිහා කෝප වුණා යකාට වැතුරුවා නේද එහෙමයි හාමුදුරුවනේ පැමිණිලිකාරයා උඹට නඩු දාලා තියෙනවා උඹව ගෙවල් බිඳුම් වරදකට උඹට කියන්න දෙයක් තියෙනවද මම මේ ගැන මුකුත් දන්නේ නෑ උඹට සාක්කියට කවුරුත් ඉන්නවද කොහෙන්ද මට සාක්කි මුලාදෑනට විරුද්ධව සාක්කි දෙන්නට කවුරුත් කැමති නෑ හාමුදුරුවනේ මුලාදෑනි මාත් එක්ක විරුද්ධයි මගේ පවුල ගැන එයා මාත් එක්ක තරහා වුණා මගේ පවුලගේ තාත්තා එක්ක මුලාදෑනිය විරුද්ධයි ඒගොල්ලෝ කිව්වා මට වෙන ගමකින් කසාදයක් බදින්න කියලා ඊට පස්සේ මගේ ගෑණි මුදලාට දෙන්න කියලා මට කිව්වා මා ඊට විරුද්ධ වුණා මාත් එක්කලා තරහා වුණා හාමුදුරුවනේ මම මේක කළේ නෑ මට ඉනකට යන්න බෑ හාමුදුරුවනේ මේ ඔක්කොම බොරු මේ මුලාදෑනිය කිව්ව තරමක් කිව්වේ ඔක්කොම බොරු එයා මාත් එක්ක තරහයි මංගල හොරකමක් නෑ මම බෙරගම දේවාල දිවුරන්න මේ කළේ නෑ කියලා මට හිරකට යන්න බෑ හාමුදුරුවනේ මගේ ගෑණි හාමුදුරුවනේ ඇයට මොකද වෙන්නේ අයියෝ මම මේ කළේ නෑ
ඒකට කමන්නේ අදුලා. ඒකට කමන්නේ. බය වෙන්න එපා කිසි දෙයකට. නාකි මී මට තාම පුළුවනේ. කල් නොයාම වනේවි. මං ඒකට කිව්වා ආණ්ඩුවේ මිනිස්සු මරන්නේ නැහැ. ඒ මැරිල්ලක් නෑ බං. ඒ තමයි මැරිල්ල තියෙන්නේ. කොටි වල්ලුයි දඩයක්කාරයෝ ඔක්කොම දඩයක්කාරයාගේ වැඩේ මරණ එක තමයි. අතිස්සම මුවන්ගෙත් මේ හරකුන්ගේ ලේ වගුරවලා දඩයක්කාරයාගේ දඩේම බොහොම හිමින් බොහොම පරිස්සමෙන් ඊට පස්සේ අගිමලේ දඩයක්කාරයාගේ ලේ අපච්චි එවදී අම්කෝ ඊට මොකද වෙන්නේ මේ මිනිස්සු ආයෙත් ගෙනියනවා ඊට පස්සේ පඩාය තකි නාමේ නැත්ත අපච්චි දඩයක්කාරයා ඕ දඩයක්කාරයා බොහොම ඉක්මනට දකින්න ලැබේ. අපිව දකින්න ලැබෙන එකක්. එයාට අපිව දකින්න ලැබෙන එකක්. කතරේ දඩයක්කාරයෙක් ගැන කතාව මේ වන්නේ මගේ ටෙලියෝ ගැන උට කිසි වරදක් නැහැ. සුදු හාමුදුරුවෝ කිව්වා මාස 6ක් බලපතල වැඩ ඇතිව ඉරේ කියලා. අමුන් ලොකු වරදක් කරේ නෑ. බනාරයි මට හොඳටම ඇහුණු විදිහට බලපතල වැඩ ඇතිව මාස 6ක් මට එච්චරයි. දැන් තව ටිකකින් බබුන්න මේ පැත්තේ තියෙන විශාල ගෙදරකට ගෙඩිය. කොයි මේ ගෙදර බෝ කාලෙකට ඉස්සර අපේ අම්මත් එක්ක වන්දනාව යනකොට මම මේ ගේ දැකලා තියෙනවා. මං අහලා තියෙන විදිහට ඒකේ බතුත් කන්ට දෙනවා. මාස 6ක් ගියාම බබුන්නා බහු ගෙදර ඇවි. ඒ Tadi may iwan na pas. Oh, lamaya. Mata dem me kagaya na product dan ko. Mata me bede kagaya na product. Dan tadi abun main mahal, abun masa saya kata ide
ගියාට පස්සේ කොහොම හරි ගෙදරින් ඔබ නිසා ඔබට කිට්ටු වෙන්න. උන්දන්නේ මේ මට පිස්සු කියලා උන් හිතන්නේ මට පිස්සු කියලා. හිතන්නේ මට මුකුත් කරන්න බැහැ. කිට්ටු වෙන්න. ඒ ගැටනේ වේද? කෙස්ස පුච්චි. itu baya tiene tega තමයි. ඒකට උනත් ඒකට බය වෙන්න එපා බොල. මේ නාකි අප්පොච්චිට තාම පුළුවනි. නාකි අප්පොච්චිට තාම පුළුවනි උඹ හොදට පරිස්සම් කරන්න. ඉල්ල. ඒ මහත්තයාටයි කතා මගේ ගැන කිව්වා. පුච්චි. උඹලා තමයි. මම හැම දෙයක්ම කරේ මේ හොඳට. වැඩකට තියෙන විදිහ කියලා කම ඒකෙන්වත් කිව්වද? මට කිව්වේ මම ඉස්සර මට ඕනේ බලන්න ඕන ආගමයක් හදන්න. අපුන් නේවිනව මාස 6කින් එතකොට මට මේ හැම කරදරයක්ම ඉවර කරා. පුච්චි. පුච්චි. පුච්චි.
ඉතින් අන්තිමට මේ විදියට නාට්‍ය ඉවර වුණා. මේක නාට්‍යයක් කිව්වට සෙමිනා එකක් මටත් අමතක වෙලා තිබුණේ. මේක 2023 තිබිලා තියෙන්නේ. ඉතින් බලන්න කොච්චර කාලයකට පස්සේද මම මේ වීඩියෝ එක හදන්නේ කියලා. ඉතින් මේක ඉතින් මට තියෙන ලස්සන මතක මගේ ජීවිතේ වෙච්ච දේවල්. ඉතින් ඔයාලත් බලලා ඒක සතුටු වෙන්න. ඒ වගේම කියන්න ඕනේ නාට්‍ය රංගපාපු කට්ටියගේ තියෙන අභිනයන් ඒක මාර ලස්සනයි. හරි ලස්සන විදියට හරි තාත්වික විදියට කරලා තියෙනවා. ඉතින් ඒ කට්ටියගෙත් ඒ දේවල් හරි ලස්සනට කරා එතන නාට්‍ය රංගපාපු එක. ඉතින් සර්ගේ මහන්සියයි අනිත් කට්ටියගේ මහන්සියත් එකතු වෙලා හරි ලස්සන නිර්මාණයක් ළමයිට එයාලගේ ජීවිතේ ඒ පාඩම් මතක හිටින්න ඒක කරලා තිබ්බා. ඉතින් හරි සන්තෝසයි මේ වගේ දෙයක් අපිට බලන්න හම්බෙච්ච එක. ඒ වගේම මේ සර්ව මං කාලෙකින් දැක්කේ සර්රුත් මාව කාලෙකින්ට පස්සේ දැක්කේ අවුරුදු 2කට විතර පස්සේ. ඉතින් මාව මුලින්ම සර්ට හොයාගන්නත් බැරි වුණා. ඉතින් මේ හැමෝටම කියනවා මේ පුත්තලම මගේ ගෝලෙක් කොල්ලෙක් කියලා. ඉතින් මේ ඒ සතුට ඉතින් වචන වලින් ගන්න බෑ. සර්ගේ අර හදවතින් වෙන වචන ටික. ඉතින් ඒ කාලේ වගේම තමයි තාමත් සර්ගේ ලස්සන හිනාව කටහඬ ඉතින් අපිට තාම මතක් වෙනවා. ඉතින් ඉස්සර වගේම තාමත් අපි ඉතින් සර්ට ආදරෙයි. ඊට පස්සේ ඉතින් මයි ෆියොන්සේ එනකොට අපි දෙන්න පීසා හට් එකෙන් අතර වෙලා පීසා එකකුත් කාලා තමයි ආවේ. එනකොට දවල්ට මේ ඉන්නේ ඉතින් අපි දෙන්න. ඉතින් guys අදට මම මේ බ්ලොග් එක නවතිනවා. ඒ වගේම ඔයාලටත් මේ වගේ ආදරණීය ගුරුවරු ඉන්නවා නම් එයාලගේ නම් යටින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම ඊළඟ වීඩියෝ එකෙන් අපි නැවත හමු වෙනතුරු ඔයාලා හැමෝම සතුටින් ඉන්න. ඉතින් ආදරණීය ඉල්ලීමක් කරන්න තියෙනවා. පුළුවන් හැමෝම subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ඒ වගේම bell icon එකත් ඔබලා තියාගන්න. එතකොට මං දාන වීඩියෝ එකක් ඔයාලට ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එතකන් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.